Welcome to my YouTube channel. වීඩියෝ එක මොකක්ද කියලා දැනට මම දන්නවනේ. එහෙනම් කෙලින්ම යමු වීඩියෝ එකට. ඇත්තටම මේ දෙකෙන් මොකක්ද හොඳම ප්‍රොඩක්ට් එක? දැන් මම කියන්න යන්නේ ඒ ගැන. දැන් මෙද්දිත් මේ ප්‍රොඩක්ට් එක ගොඩක් ඉතින් කට්ටිය අතර ජනප්‍රිය වෙලානේ තියෙන්නේ. ඉතින් ඉවෝන් එකේ ක්ලෙන්ස් එක තමයි ඔය තැඹිලි පාටට තියෙන්නේ. එතකොට කොළ පාටට තියෙන්නේ ඇලෝ එකේ ස්ක්‍රබ් එක. එතකොට මේ දෙකේ කොහොමද වෙනස සහ මොනවද තියෙන රිසල්ට්? එතකොට මේ දෙකෙන් අපි පාවිච්චි කරනවා නම් ඇත්තට මොකද්ද හොඳ? ඉස්සෙල්ලාම කියන්නම් ඉවෝන් එකේ ක්ලෙන්ස් එක ගැන. ක්ලෙන්ස් එකක් කිව්වට ඇත්තට මේක ක්ලෙන්ස් එකත් එක්ක මිශ්‍ර වෙච්ච ස්ක්‍රබ් ගතියක් තියෙන ප්‍රොඩක්ට් එකක් තමයි ඉවෝන් එකේ විටමින් C වයිටනින් ක්ලෙන්ස් එක තියෙන්නේ. එතකොට ඇත්තට මේකෙන් වයිටනින් සුදු වෙනවද? ඉතින් මේකෙන් ඇත්තටම සුදු වීමක් නම් වෙන්නේ නැහැ. අපිට පුළුවන් මේකෙන් මේකප් දැම්මට පස්සේ අපිට මේකප් රිමූව් කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. එතකොට මූණ හොඳට ක්ලෙන්ස් කරගන්න විතරක් නෙමෙයි ස්ක්‍රබ් කරගන්නත් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේකේ ඇතුලේ තියෙන ක්‍රීමි එක ඇතුලේ පොඩි තියෙනවා ඇට වගේ. ඒවෙන් අපිට පුළුවන් හොඳට මූණ ස්ක්‍රබ් කරගන්න. ඉතින් මූණ සුදු වෙන්නේ නැති වුණාට අපිට මේකෙන් අපේ මූණ පැහැපත් කරගන්න, කලර් අප් කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. කුණු එහෙම හොඳට අයින් වෙලා ෆ්‍රෙෂ් විදිහට ඉන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක්. මම දැන් ඕක ගත්තේ 2024. මම මේක දැන් වීඩියෝ එක කරන්නේ 2025. ඇත්තට මේක මාස 3ක් 4ක් විතර කාලයක් මම පාවිච්චි කරා එක දිගට. මම පෙන්නනවා වගේ ඇට විදිහට තියෙනවා. ඒකේ ස්ක්‍රබ් කරන්න පුළුවන්. මේ ස්ක්‍රබ් කරලා අපිට තියෙන්නේ වොෂ් කරලා ඒක අයින් කරගන්න. ඉතින් ප්‍රයිස් එක අතින් බැලුවාම ප්‍රයිස් එකත් එක්ක වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි ඒක. ඊළඟට මේ ඇලෝ ජෙල් එක ගැන කතා කරොත් ඇත්තටම මේක ස්ක්‍රබ් එකක්. මේක ජෙල් බේස්. ප්‍රයිස් එක අතින් ගත්තොත් ඇත්තටම මේක ටිකක් ප්‍රයිස් වැඩි. මේකේ තියෙන්නේ මිලිලිටර් 150යි. එතකොට ඉවෝන් එකේ මිලිලිටර් 180ක් තියෙනවා. මේක ටික ප්‍රයිස් එක වැඩි ගතියක් තියෙනවා. නමුත් ඒක හොඳයි හොඳ රිසල්ට් තියෙනවා. පාවිච්චි කරන්න කියන්නේ ඉක්මනට ටිකක් ඉවර වෙන්න බලනවා. මේක ඇත්තටම අපිට හිතෙනවා මේකෙන් අර අපේ ඉවත් වෙන්නේ මැරුණු සම කියන අපේ හැම තමයි මේකෙන් අර ස්ක්‍රබ් වෙලා ඉවත් වෙන්නේ කියලා. එහෙම නැහැ. ඒ කියන්නේ ඒක හැමට මේකේ තියෙන කිමිකල් එකක් හේතුවෙන් ඒක අර අපි ස්ක්‍රබ් කරද්දී අපේ හැමේ තියෙන කුණු දූවිලි ඒවත් එක්ක හොඳට අයින් වෙලා යනවා. ওই විදිහට අරගෙන ස්ක්‍රබ් කරාම මේ චුටි අර කැරි වගේ එනවා නිකන්. මේක හොඳට ස්ක්‍රබ් කරලා දාන්න තියෙන්නේ. එහෙම නැතුව ඒක අර අපේ හැම ගැලවිලා එන්නේ නැහැ. කුණු දූවිලි තමයි අයින් වෙන්නේ. ඒක හොඳට ක්ලෙන්ස් වෙනවා. පොඩි එළියකුත් එනවා මූණට. ඉතින් ඇත්තටම මේ දෙකම ගොඩක් හොඳම ප්‍රොඩක්ට් දෙකක් තමයි අපේ මූණ හොඳට පිරිසිදු කරගන්න. ඉතින් සුදු වෙන්න නම් මේවා හරියන්නේ නැහැ. මේක හරියන්නේ අපේ කලර් එක පොඩ්ඩක් අප් කරගන්න, දිනපතායි තියෙන කුණු දූවිලි ටික අයින් කරගන්න තමයි ගැලපෙන්නේ. මේ ප්‍රොඩක්ට් දෙකම හොඳයි. ඉතින් ඔන්න ඔය විදිහට චුටි එනවා ස්ක්‍රබ් කරාට පස්සේ ඇවිල්ලා ඒ ටික ඉතින් අපිට වොෂ් කරලා දාන්න තියෙන්නේ. එහෙම දැවිල්ලක් ගත්තේ එහෙම මොකුත් නැහැ. මගේ ස්කින් එක ඔයිලි ස්කින් එක. තවත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.